Hello everyone, welcome back to my channel. ඔන්න අද මම ඔයාලට කටායාවෙස් customer service agent recruitment process එකට join වෙන්නේ කොහොමද කියලා තමයි ඉතින් කියලා දෙන්න යන්නේ. කරන්න තියෙන්නේ මම මේ වීඩියෝ එක ඔයාලට පෙන්නනවා වගේ. එයාලගේ career site එකට ගිහිල්ලා career site එකේ පස්වෙනි page එකේ recruitment event එක දාලා තියෙන ශ්‍රී ලංකාවට ඒක click කරන්න. ඊළඟට ඔයාලට job description එක කියවන්න පුළුවන්. ඒ details ඔක්කොම include and then you can apply කරනකොට ඔයාලට එනවා එයාලගේ privacy agreement එක. agreement එකට agree වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ log වෙන්න. මේ log with already registered නම් ඔයාලට user ID password දාලා register වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා new user කෙනෙක් නම් මම මේ පෙන්නන විදිහට username, password, email address මේ හැමදේම දාලා අලුතෙන් register වෙන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට process එකේ පළවෙනි දේ තමයි resume upload එක. ඔයා මේකේ දැන් අලුතෙන්ම apply කරනවා නම් මේ vacancy එකට I want to upload a resume කියන click කරලා ඔයාගේ PDF කරපු CV එක මේකට upload කරන්න. මතක තියාගන්න ඔයාගේ CV එක pages දෙකකට හදාගන්න. ඒක ගොඩක්ම හොඳයි. ඒ වගේම පැහැදිලි වෙන්න තියාගන්න. And then click save and continue. save and continue දුන්නාට පස්සේ ඔයා ඊළඟ page එකට යනවා. ඒ තමයි personal information. personal information වලදී ඔයාගේ personal details හැමදේම fill කරන්න තියෙන්නේ. ඊට අමතරව තව අහනවා ඔයාගේ salary expectations, ඊළඟට මේ source ඔයා මේ ගැන දැනගත්තේ කොහොමද? ඒ හැමදේම අහනවා. ඒ ටික fill කරන්න තියෙන්නේ. And then questions වලදී ඔයාගෙන් අහනවා ඔයා කලින් ground operation කෙනෙක් විතර වැඩ කරලා තියෙනවද? ඊළඟට ඔයා එයාපෝට් එකේ work experience තියෙනවද මේ සම්බන්ධයෙන්? ඊළඟට ඔයාගේ කවුරුහරි ඉන්නවද කටායාවෙස් වල වැඩ කරන? ඉන්නවනම් එයාගේ details මොනවද? ඊළඟට ඔයා shift එක වැඩ කරන්න කැමතිද? ඒ හැමදේම ඔයාගෙන් අහනවා මේ questions වලදී. ඊළඟට එන experience වලදී ඔයාගේ work experience ගැන ඔයා work experience තියෙන කෙනෙක් නම් ඔයාට තියෙන ලොකුම experience එක මේකේ මුලින්ම දාන්න. ඊළඟට ඔයා එක එක add කරගෙන යන්න. ඔයා work experience නැති කෙනෙක් නම් work experience remove කරලා continue දෙන්න. ඊළඟට education ගැන කියද්දී ඔයා achieve කරලා තියෙන ලොකුම achievement එක තමයි මුලින්ම දාන්න ඕනේ. degree, diploma, A levels, O levels මෙන්න මේ පිළිවෙලට ඒ හැමදේම add කරගෙන යන්න. ඊළඟට save and continue and then file attachment වලදී ඔයාගේ passport, ඊළඟට cover letters, IELTS කරපු කරන නම් ඒ certificate, ඊළඟට ඔයාගේ degree, diploma ඒ අදාළ certificates ඔයාට මේකට upload කරන්න පුළුවන්. ඒ වගේම comments about the file කියන box එකේ මොකද්ද file එක කියලාත් name කරන්න. signature එකේදී ඔයාට තියෙන ඔයාගේ full name එක add කරන්න. full name එක add කරලා save and continue දෙන්න. and then review and submit වලදී ඔයාට ආයෙත් ඔයා මේ add කරපු details හරියද කියලා බලන්න පුළුවන්. බලලා ඔයාට මේක continue කරන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට තමයි මම හරියම කෙටියෙන් තමයි ඔයාලට මේ කිව්වේ. ඔයාලා application fill කරනකොට ඔයාලා දාන details දෙපාරක් තුන් පාරක් check කරලා ඉවරලා හරියට submit කරන්න. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මම හිතනවා මේක ඔයාලට useful වෙන්න ඇති කියලා. එහෙනම් thank you for the watching. පරිස්සමෙන් ඉන්න. අපි next video එකකින් ඉක්මනට හමු වෙමු.